මාලනී ගැන ලකි ඩයස් දැන් කියන සුපිරි රහස දැන් අපි දැනගනිමු. විඩු TV අවසර දෙනවා අවුරුදු 23ක් වයස සුපිරි තාරකාවට. අප දෙදෙනාටම එකවර උටුණු දාන්න පුළුවන්. Enter the Dragon වගේ මම අද ඔයාලට සියල්ල එලි කරනවා. කටේ පුත්තලම් හොරි දාපු බැරි කල්ලා. දැන් මාලනීට කරන පදිරි වැඩි. දැන් මාල ගිරවියක් වී සිටින. ගිරවියක් ගැන අද මම කියනවා. නිලි රජින මාලනී ගැන මම කරපු අපහාස වලින් මාලනීගේ අකල් මරණය තවත් ඉක්මන් වුණා කියලා අනෝජා වීරසිංහ අක්කා කියනවා. අනෝජා ඔයා ඉස්සර සුන්දර ගිරවෙක් වෙන්න ඇති. දැන් ඔයා නිකන් ගිරවෙක් නෙවෙයි. යුග කාන්තා සන්නිය ඇඟටම පත්‍යම් වුණ මාල ගිරවෙක් වෙලා. දැන් මම බරපන්තියෙන් ඔයාගේ ජාතිය අමතනවා. මාලනී ඊටාම සුදු මාත ගෑණියෙක්. ඇය සිනමාවේ චරිතයක මතු කරන බර ඊටාමත්ම වැඩි. ඇය සරල සුන්දර වාණිජ සිනමාවේ ඔටුන්න දාගත්තට මම කතා කරේ මාලනීගේ රහසිගත ජීවිතය ගැන. ඇය රහසිගතව පෙම්වතුන් රසක් ඇසුරු කරා. ක්ලබ්ස්වල සුපිරි වින්දනයක් ලබලා මාලනී ඒ දිනවල ගෙදර ආවෙම සල්ලි නැතුව ලගා ගහලා විස්කි සැරට මාලනී මට කෑම උයන්නෙත් නැතුව නින්දට වැටුණා. මාලනීගේ සෙල්ලක්කාර ජීවිතය මට ඉවසන්න බැරි නිසා මම මාලනීගෙන් අයින් වුණා. මාලනී අකාලේ සමුගණීවි කියලා දන්නවා නම් මම මේ තොරතුරු එළියට දෙන්නෙම නෑ. හෙළයේ නිලි රජිනවන මාලනී ගැන මතකය අවදි කරමින් ලකී ඩයස් මහතා පවසයි. මාලනී ගැන නවලෝකයා ජයන්ත හදන රජිනියෝ සිනමා පටය ගැන අදහස් දක්වන ලකී මේ වැඩින් වෙන්නේ මාලනීව දෙපාරක් මරුවා වගේ වැඩක්. මාලනීට සිනමාවේ ඇති තැන ගන්න දැන් ඉන්න දුබල නිලි පටංගු වලට බෑ. මම කෙලින්ම කියනවා තාරුකා වන්නිආරච්චිට ලෝහෙත් මාලනී සෙනෙහලතා වෙන්න බෑ. ලංකාවට ওই જાතියේ සිනමා අපට හරියන්නේ නැහැ කියාද ඊටම දෙටි වේදනාවකින් ලකී ඩයස් පවසා තිබේ. ක්ලැරන්ස් කෙන කරපු සිනමා අපටේ පත්වීම නිසාද කවුද හදයා ජයන්ත ධර්මදාස බැරි කල්ලා මේක හදන්න හිතාගෙන ඇති කියමින්ද ලකී ඩයස් මහතා විලාපතියයි. වාණිජ සිනමාවේ පැවැත්ම තිබුණේ ගාමිණී විජය මාලනී සහ ජෝති මතයි. ඔවුන්ගේ චරිත නැවත හදා පෙන්වා එම පාතාකින්ව දෙවිලි වරටත් මරා දමන්න එපා කියා ලකී ඩයස් විලාප තබමින් පවසයි. ජයන්ත ඔයා චෝර කුරුල්ලෙක් වෙන්න එපා. මගේ පෙන්වා දීමටවත් ජයන්ත උත්තර දුන්නේ නැත්තේ මට අහන්න වෙන්නේ පරයෝ උඹේ කටේ පුත්තලන් හොරි දාලාද දැන් ඉන්නේ කියලා විතරක්මයි. අනෝජා වීරසිංහ මගේ බිරිඳ මාලනීට වඩා ගොඩාක් දස්සයි. ඒත් අනෝජා මාලනී වගේ ජනකාන්ත වුණේ නම් නැහැ. අනෝජා මාලනී වගේ ස්වරූපී නැති නිසා කියාද ටෙලිතිරේ දිනු සම්මාන රාද නළු ලකී ඩයස් සිනාසෙමින් පවසා තිබේ. සිය අකාලේ සමුගත් හිටපු බිරිඳ මාලනී සෙනෙහලතා පොන්සේකා මහත්මිය ගැන ලකී පවසන්නේ මම කාටවත් කියපු නැති දෙයක් කියන්නම්. අනෝජ වීරසිංහ වගේ යුග කාන්තා සම්නිය හැදුණු ගෑනු දන්නේම නැති දෙයක් මේක. මාව සිනමාවට ගෙනාවේ මාලනී නෙවෙයි. මම සරල සිනමාවේ
අමාරුවෙන් ගොඩනැගුණේ නළුවෙක් විදියට තනියම. ඉස්සර සිනමා සක්විති ගාමිණී වගේ මහා නළුතුමාටවත් රැවුල තිබුණේ නැහෙනි. ඒක නිසා මගේ රැවුල් විලාසිතාව වාණිජ සිනමාවේ අලුත්ම සුපිරිම ඒ යුගයේ ට්‍රෙන්ඩින්ම වෛරල්ම විලාසිතාවක් වුණා. දැන් නම් දොල් සුතු මහත කිසිම පදනමක් නැති නළුවොත් රැල්ලට රැවුල වවලා තියෙන්නේ. මම රැවුල වපු කාලේ කවුරුත් ඒකට hina වුණා. ඒත් දැන් බලන්න වෙලා තියෙන හීගෑවෙන වෙනස. ඒ කියන්නේ මට හොඳ අනාගත දැක්මක් තිබිලා තියෙනවා නේද කියලා ලකී ඩයස් විමසයි. මම ටෙලිතිරේ උඩටම ගියා. සිනමා වීරයෝ ටෙලිතිරේ කඩාගෙන වැටුණා. මම විතරයි වෙටිල්ලක් වගේ ඇරිල්ලක් ටෙලිතිරේ ඇරියේ. මගේ යසෝරාවේ බලදේව චරිතය ටෙලිතිරේ නිවැරදි තාත්වික සලකුණු කියලයි අද පෙන්වා දී තිබෙන්නේ. මාළනී ටෙලිතිරයේදී නම් කිසිම පදනමක් නැතුව කඩා වැටුණා. වයස්ගත මාළනියට ටෙලිතිරයට හැඩගැහෙන්න බැරි වෙන්න ඇති. අනෝජා උනත් ඇය සිනමාවේ සම්මාන ලැබුවට ටෙලිතිරයේදී පදින්න අනෝජත් පදිරි උනේ නැද්ද කියලා ඔයාලා මට දැන්වත් කියන්නකෝ කියාද? නිදහස් ටෙලිතිර වීරයා ලකී ඩයස් පවසයි. අසහාය නිල් රජින මාළනී සෙනෙලතා පොන්සේකාගේ අවසාන පෙම්වතා වූයේ එතුමියට වඩා අවුරුදු 30 ගණනකින් ලාභ ලැබූ චන්දික නානයක්කාරයි. චන්දික නානයක්කාරව ටෙලිතිරයට දන්නවා ඇත්තේද මාළනී විසිනි. චන්දික සුද්දන් සඳහා වන උඩවටුනේ කුඩා හෝටලයක වැඩ දලන්නා ලෙස කටයුතු කර අතර ලංකාව පුරා දිනපතාම විනෝද සවාරි ගිය මාළනියට ලාපාල චන්දික නානයක්කාරව හමු වී ඇත්තේ ගාල්ලේ උණ වටුන පැත්තේ හෝටලයකදී බවට ද හෙළිදරව් වී තිබේ. චන්දිකද දැන් ටෙලිතිරේ පියාගේ චරිතය රඟ දක්වමින් දිගටම කටයුතු කරමින් සිටි. මාළනී ලකී සමග තදින්ම කැසිනෝ ක්‍රීඩාවේදී මුදල් පරාජය වීම නිසා ඇය පසු කාලීනව ඉතාම දුකී තත්ත්වයකට පත් වූ බවට වැඩිහිටි රසිකාවියන් කරලා දෙහිලි කිරීම වලින් ඇය ඉතාම දැඩි ලෙස කෝපයට සහ වේදනාවට පත් වී සිටි බවත් අනෝජා පවසා තිබේ. අනෝජා වීරසිංහ මාළගිරවිය දැන් පවසන්නේ අහිංසක අක්කා දැන් ගිහින් තියෙන්නේ. දැන්වත් එයාට සැනසෙල්ලේ ඉන්න දෙන්නකෝ අනේ කියාය. මාළනියට දරුණු පිළිකා රෝගය වෙනුවෙන් අර මුදලින් පිරිගෙන මුදල ගැන ඇයට ඇති කරලද දැඩි පීඩනයක් ලකී ඩයස්ගේ විස්මිත හෙළිකිරීම් වලින් ලද පීඩනයක් මාළනී පොන්සේකා නිලි රජිනේගේ අකල් මරණය තවත් ඉක්මන් කරවීමට හේතු වූ බවත් සම්මාන ලද කලාකාරියක් වුවත් වාණිජ සිනමාව තුළද දියත් වූ අනෝජා වීරසිංහයන් විලාප තබමින් පවසා තිබේ. උන් මාළනීව විකුණුවා, මාළනීව විනාශ කරා කියා ලංකාවේ සම්මාන ලද අගනා කලාකාරිය වන අනෝමා ජනාදරේ සිය මුහුණු පොතේ කෙලින්ම සඳහන් කර තිබේ.